ආයිබෝන් අද අපි කතා කරන්නේ මේ දිනවල ලෝකයේ බොහෝ දෙනා කතා වෙන ඒ වගේම මුළු මහත් ලෝකයටම යුද බියක් ගෙන දෙමින් මධ්‍යධරණී මුහුදේ නැම්ගුරන්ලා ඇති ඇමරිකානු නාවික හමුදාවට අයත් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව පිළිබඳව. ඉතින් රැඳිලින්න මාත් එක්ක මේ වීඩියෝ එකේ අවසානයේ තෙක් අපි බලමු ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව පිළිබඳව තොරතුරු කිහිපයක්. අංක 1 ඒබ්‍රහම් ලින්කන් යනු වර්ෂ 1861 සිට 1865 දක්වා වසර 4ක කාලයක් ඇමරිකාව පාලනය කරනු ලැබූ ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා. ඉතින් මේ USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවට නම් තබා තිබෙන්නේ මේ ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතාට උපහාර පිණිස බව තමයි සඳහන් වන්නේ. අංක 2 ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලබන්නේ වර්ෂ 1982 දෙසැම්බර් මාස 27 වෙනිදා ඇමරිකාවේ නිව්පෝර්ට් නැවුත් නැණීමේ සමාගම විසින්. අංක 3 ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව තැනීමට වැය වූ මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2.24ක දැවැන්ත මුදලක් බව සඳහන් වනවා. මේ වර්ෂ 2024 වසරේදී නම් ඇමරිකානු ඩොලර් බිලියන 6.82ක දැවැන්ත මුදලක් ලෙස සලකනු ලබනවා. ඒ ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි ලක්ෂ 2කට වැඩි බව තමයි සඳහන් වන්නේ. අංක 4 ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ දිග මීටර 333ක් පමණ වෙනවා. එය අඩි 1092කින් යුක්තයි. මෙහි පළල මීටර 76.8ක් පමණ වෙනවා. එය අඩි වලින් නම් අඩි 252ක් බව සඳහන් වන්නේ. ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ වේගය නායක සැතපුම් 30ක්. එහෙම නැත්නම් පැයට කිලෝමීටර 56ක් පමණ වෙනවා. ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සමහර මෙට්‍රික් ටොන් 88000කට වැඩි බව සඳහන් වන්නේ. අංක 5 ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුලින්ම ගමන් ආරම්භ කරනු ලබන්නේ වර්ෂ 1984 නොවැම්බර් මාස 3 වෙනිදා. ඒබ්‍රහම් ලින්කන් එක්සත් ජනපද පැසිෆික් බලයනියේ සමාජිකයෙක් ලෙස හඳුන්වන්නටත් පුළුවන්. ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය නාවිකයන් 5600ක දැවැන්ත පිරිසක් බව තමයි සඳහන් වන්නේ. ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නිජබිම වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සෑන් ඩියාගෝ වල මෑස් දූපත. අංක 6 ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව තුල දැවැන්ත යුද ශක්තියක් අන්තර්ගතව තිබෙනවා. මෙහි ප්‍රහාරක යානා 70ක් රැගෙන යා හැකි අතර හෙලිකොප්ටර් යානා 90ක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව තුල රැගෙන යා හැකි බව සඳහන් වනවා. මීට අමතරව න්‍යෂ්ටික අවිලින් සන්නද්ධ ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව තවත් අවියායුධ රාශියකින් යුක්ත වෙනවා. අංක 7 ඒබ්‍රහම් ලින්කන් නෞකාව සමග තවත් පරිවාරක නෞකා 4ක් ගමන් කරනු ලබනවා. ඒවා ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ආරක්ෂාව සපයමින් මාර්ගෝපදේශ මිසයිල් රැගෙන ගමන් කරනු ලබන්නේ. මීට අමතරව බැලිස්ටික් මිසයිල් රැගෙන යන ලබන සබ්මැරින දෙකක් මේ සමග ගමන් කරනු ලබනවා. ඉතින් අද අපි ඔබට තොරතුරු රැගෙන ආවේ මුළු මහත් ලෝකෙම කතා වෙන USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව පිළිබඳව තොරතුරු කිහිපයක්. ඉතින් ඔබටත් මේ පිළිබඳව යමක් කියන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්. ජය වේවා.